අයිබන් ඉතින් ඔන්න මගේ තව යාළුවෙක්ගේ page එකක් මේක මේ personal page එකක්. ඉතින් මේකේ හරියටම මේ ඒ කියන්නේ අපි CM tool on කරගන්න නම් settings ටික හදලා නැහැ. ඉතින් ඔන්න මම මේ page එකෙත් හරියට මුදල් උපයන විදිය ගැන කියලා දෙනවා. settings ටික හදන විදිය ගැන. දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් අර මේ වීඩියෝ එකත් බලලා හදා ගන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් page එක follow කරලා තියාගන්න. like එකකුත් දාන්න අමතක කරන්න එපා. වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න. එතකොට ඔයාලට ඉගෙන ගන්න පුළුවන් කොහොමද page එකක් කරගෙන personal page එකේ හරියටම dashboard එක ගන්න විදිය. ඉතින් dashboard එක ගන්න විදිය ගන්න තමයි මම මේ settings ටික කියලා දෙන්න යන්නේ. ඉතින් ඉස්සරම ඕගොල්ලෝ කරන්න ඕනේ මෙන්න මේ විදියට තමන්ගේ page එක personal page එකට log වෙලා මෙන්න මෙතන ඉරිකැලි තුනට මම click කරනවා. ඉරිකැලි තුනට click කරපුවාම ඔන්න settings ටික වැඩනවා 1 2 3 4 5 6 7යි 7යි 8යි 9යි. ඔන්න 9 වෙනි ඔප්ෂන් එකේ තියෙනවා මෙන්න මොනිටයිසේෂන් ඔන් කරගන්න ටූල් එක ඉස්සලා මේ ඩෑෂ්බෝඩ් එක හදාගන්න එක පිළිබඳව මම කියලා දෙන්නේ. ඉතින් මෙන්න මම ක්ලික් කරනවා. ක්ලික් කරාට පස්සේ ඕගොල්ලන්ට මෙන්න මෙහෙම ඔන් කරන්න එකක් එනවා. සමහර වෙලාවට මේක වෙන විදිහකට වැටේ. මෙන්න මේ විදිහට තමයි හරියටම CM tool වලට ඕගොල්ලෝ page එකක් කරනවා නම් personal page එකක් කරනවා නම් හරියටම හදාගන්න විදිය. හරි මම මෙතන ඔන් කරනවා. රන් කරන්න යන්නේ. හරි ඔන්න රන් කරන එක ක්ලික් කරපුවාම ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් process වෙනවා. හරි ඔන්න පළවෙනි ඔප්ෂන් එක ආවා මම next කරනවා. හොඳට බලා ගන්න පොඩි ළමයෙකුට කියලා දෙනවා වගේ තමයි මම මේ වීඩියෝ එක කරන්න ඕගොල්ලන්ට හදාගන්න ගමනක් යන්න page එකක් හදාගන්න personal page එකෙත් මේ විදිහටම හදාගන්න. ඉතින් ගමනක් යන්න තමයි ඕගොල්ලන්ට මම මේ වීඩියෝ එක අරන් එන්නේ. එතකොට පොඩ්ඩක් idea එකක් එනවා. හරි. මෙතනින් next කරන්න අනිවාර්යයෙන්ම. හරි next කරාට පස්සේ මෙන්න මේ විදිහට එනවා. ආයෙත් next කරන්න. හරි. ඔන්න මෙතන තියෙනවා මම ඊට මේ වගේම වීඩියෝ වලින් කියලා දීලා තිනවා. මෙතනින් අනිවාර්යයෙන්ම පබ්ලිෂර් කියන මේ උඩම එක දාන්න. මොකද ඇනලයිස් වෙන එක ඔක්කොටම ෆ්‍රෙන්ඩ්ස්ලාට යන්න ඕන. මේ පල්ලෙහා තියෙන එක ඔප්ෂන් එක දාන්න නැතුව උඩම ඔප්ෂන් එක මම මේ විදිහට සිලෙක්ට් කරනවා. සිලෙක්ට් කරලා next කරනවා. හරි. next කරාට පස්සේ ওই ටික ওই විදිහටම තියන්න. ඊට පස්සේ අපි කරන්නේ මෙන්න මෙතන confirm කියන එක දෙනවා. හරි ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඊළඟ ස්ටෙප් එක එනවා මම මෙතන පැහැදිලි කිරීමක් කරන්න මෙන්න මෙතන තමයි ස්ටාර් එක තමයි ඔයගොල්ලන්ට පළවෙනියටම CM tool එකෙන් on වෙන්නේ. ඒ කියන්නේ මුදල් උපයන්න පුළුවන් පළවෙනි tools ටික තමයි මේ තියෙන්නේ. ඔන්න ඒක auto earning එක ගන්න පුළුවන් මේකෙන්. හරි නේද? හරි ওই විදිහටම කරාට පස්සේ next කරන්න. හරි next කරාට පස්සේ ඊළඟ ස්ටෙප් එක එනවා මෙන්න මෙතන ඇනලයිස් විදිය පෙන්නනවා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මම හිතනවා පැහැදිලිව පේනවා කියලා. ඊට පස්සේ අනිවාර්යයෙන්ම next කරන්න. හරි ඊළඟටත් next කරන්න. හරි ඔන්න settings ටික create වෙනවා දැන්. ඔන්න දැන් හැදිලා ඉවරයි. දැන් මේ විදිහට තමයි CM tool එකක් approve කරන්නේ. අනිවාර්යයෙන්ම CM tool එකට ඕගොල්ලෝ page එකක් කරනවා නම් personal page එකක් කරනවා නම් මේ විදිහට තමයි settings ටික හදාගන්නේ. හොඳට මතක තියාගන්න පොඩි ළමයෙකුට වගේ කියලා දුන්නේ තේරෙන විදිහට. හරි ඊළඟට මම next කරනවා. හරි next කරාට පස්සේ ඔන්න වැඩේ හරි. මෙතනින් තියෙනවා go to the personal dashboard කියලා. මම click කරනවා. හරි ඔන්න දැන් dashboard එක මෙතෙන්ට approve වෙලා තියෙනවා. ඔන්න achievement ටික දැන් ඕගොල්ලන්ට ඇවිල්ලා තියෙනවා. weekly කරන්න ඕන ටික. පළවෙනි එක තමයි මේ තියෙන්නේ ඕගොල්ලන්ට star එක ගන්නවා නම් මෙතන මම ඉහත පාඩම් වලත් කියලා දීලා තියෙනවා. මෙන්න මේ option එකෙන් දැන් reels වල දානවා නම් අපි හොයාගන්න ඕන ඉස්සෙල්ලම මොකක්ද කියලා. ඔයගොල්ලෝ තීරණය කරන්න reach එක ගන්නවද නැත්නම් audience එකක් හදා ගන්නවද මේ උඩ එක click කරන්න. අනිවාර්යෙන් මේ උඩේ කියන්නේ නැත්නම් මේ star එකේ ගියාට ප්‍රශ්නයක්වත් නැහැ. star එක යන්නේ. එතකොට watch time එකයි අපි views යන විදියට quickly ඔක හැදෙනවා. හරි. ඔය ටික පැහැදිලි කරන්න. සමහර වෙලාවට ඕගොල්ලන්ගේ ගොඩක් කල් page එකක් කරනවා නම් මේක එන්නේ නැතුව මේ option දෙකක් විතරක් එන්න පුළුවන්. මේ උඩ option එක select කරන්න reach එක විතරක් අපි හදා ගන්නවා නම් මෙන්න මේක. හරි. මම ඒක click කරා. හරි. click කරාට පස්සේ update කියන එක දෙනවා. අප්ඩේට් වලට ගියාට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මෙතන තියෙන weekly කරන්න තියෙන වැඩසටහන තමයි මේ තියෙන්නේ. හරි. දැනට මේ ඕගොල්ලන්ට දාන්න තියෙන followsලා 5 දෙනෙක් හොයාගන්න තියෙනවා. එතකොට create new publisher post තියෙනවා. 3ක් දාන්න තියෙනවා. ඊට පස්සේ මෙතන engagement එක හදාගන්න කියන post 5ක් 10ක් දාන්න කියලා තියෙනවා. ඔන්න ওই වැඩ ටික කරන්න තියෙන්නේ. දැන් මෙතනින් click කරපුවාම අපිට
මෙතනින් දාන්න පුළුවන් රීල්ස් හරි මොකක් හරි වීඩියෝ එකක් මෙතනින් ක්ලික් කරලා දාන්න. මම රීල්ස් දාන වීඩියෝ එකක් අනිවාර්යෙන් ගෙනලා තියෙනවා. මම මෙතනින් බෑක් වෙනවා. ඔන්න ඔතනින් ඩෑෂ්බෝඩ් එක දැන් අපි බලමු පර්සනල් පේජ් එකේ ඩෑෂ්බෝඩ් එක ඇවිල්ලා තියෙනවද කියලා. මෙන්න මෙතන ක්ලික් කරන්න. ක්ලික් කරලා පස්සේ මම රීෆ්‍රෙෂ් කරනවා එකපාරක්. අනිවාර්යෙන් මේක කරාට පස්සේ රීෆ්‍රෙෂ් කරන්න නැත්නම් ඩෑෂ්බෝඩ් එක ඇක්ටිවේට් වෙන්නේ නැහැ. හරි. ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් ෆලෝස් කියලා බටන් එකකුත් තියෙනවා. මෙතන රීච් එක මේ ෆලෝස්ලා ඇවිල්ලා තියෙනවා. මෙන්න ඩෑෂ්බෝඩ් එක ඇවිල්ලා තියෙනවා. ඩෑෂ්බෝඩ් එක ක්ලික් කරන්න. ඔන්න ඩෑෂ්බෝඩ් එක ක්ලික් කරපුවාම දැන් වැටිලා තියෙනවා. ඔයගොල්ලන්ට earning වෙන හැටි මෙතන ඇවිල්ලා views වෙන විදිය ගැන වැටිලා තියෙනවා. දැන් මෙතන page එකේ දැන් හැදුවේ page එකේ ඒකින්ද මේ views පෙන්වන්නේ. හෙට දවසේ මේ අනිවාර්යෙන් views ටික කොච්චර followers ලා ඉන්නවද කියලා පෙන්නයි. මෙන්න මෙතනට ගිහිල්ලා තමයි වීඩියෝ අපි අප්ලෝඩ් කරන්නේ. නිකම් වීඩියෝ අතාරින්න එපා. ඔයගොල්ලන්ගේ page වලට මෙන්න level 1 level 2 create කියලා තියෙනවා. මෙතන level 2 වෙනකම් මේ step ටික කරන්න. level 1 එකට මම ක්ලික් කරොත් එහෙම මෙන්න මේ විදියට level 1 එකේ මොකද්ද කරන්න තියෙන්නේ? මේ level 1 එකේ ඕගොල්ලන්ට මෙන්න මෙතන තියෙනවා මම ඉහත කිව්ව complete කරන්න මේ යාළුවෝ ටික complete කරලා මේ ටික හදාගන්න. හරි. ඔන්න ඔය විදිහට තමයි page එක dashboard එකක් හදාගන්න. මම තේරෙන විදිහටම කිව්වේ අනිවාර්යෙන් මගේ page එක personal page එක follow කරලා තියාගන්න. මේ වගේ වීඩියෝ මම ඉස්සරහට අරන් එනවා. එතකොට ඕගොල්ලන්ට පොඩ්ඩක් Facebook ගැන පොඩි අවබෝධයක් එවි. page වල සල්ලි හොයාගන්න අදහසක් තියෙනවා නම් personal page එක වලිනුත් හරි. like එකකුත් දාන්න අමතක කරන්න එපා වීඩියෝ එක. අනිවාර්යෙන්ම වීඩියෝ එක ෂෙයා කරන්න. අනිවාර්යෙන්ම like එකක් දාන්න අමතක කරන්න එපා. වීඩියෝ එක ෂෙයා කරලා අනිවාර්යෙන්ම මේ වීඩියෝ හොඳ නම් like එකකුත් දාන්න. අනිවාර්යෙන්ම ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් පල්ලෙහා comment section එකේ ඕගොල්ලෝ කැමති. ඒ කියන්නේ අපි කිව්වොත් එහෙම අහගන්න මොකක් හරි තියෙනවා නම් message එකක් දාන්න. මගේ WhatsApp number එක දාලා තියෙනවා. අනිවාර්යෙන්ම WhatsApp කරන්නත් අමතක කරන්න එපා. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් හදාගන්න settings බැරි නම්. ඉතින් ඊළඟ වීඩියෝ එක හම්බෙමු.